මගේ ආදරණීය යාළුවන්ට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? මගේ වොයිස් එක ගැන නම් ඉතින් වැඩි හිතන්න එපා. මොකද චුට්ටක් ඉතින් අසනීපෙන් ඉන්නේ. වෙනදාට ඉතින් වීඩියෝ එක අන්තිමට කියන පුංචි දෙයක් අද මුලින්ම කියන්න ඕනේ කියලා හිතුණා. ඔයාලා කවුරු හරි ඉන්නවා නම් මගේ වීඩියෝ එක අද මුලින්ම බලන කෙනෙක් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා හරි ආදරෙන් මතක් කරනවා. පුංචි නිසාචර දවසක චූටි වීඩියෝ එකක් තමයි ඉතින් අද නම් තියෙන්නේ ඔන්න. ඉතින් මගේ යාළුවෝ බලනවා ඉතින් මේ මොකද්ද මෙයා කියන්නේ කියලා නේද? නැහැනේ අද ඉතින් උදේ වරුවේ අපි තුන්දෙනාටම ගිහින් බෙහෙත් අරන් ආවා. මේ බෙහෙත් වලට ඉතින් නිින්ද යනවා. මට තමයි ඉතින් නිින්ද කිය හොඳටම. මේ ලොකු පුතා නම් ඉතින් ඒත් නිදාගත්තේ නැහැ. මේ හවස් වෙලා තමයි ආයෙත් ඉතින් පැයක් විතර වගේ චුට්ටක් නිදාගත්තේ. සාමාන්‍යයෙන් ඉතින් මං වෙනදාට නම් 7:00 විතර වෙනකොට කාලා බීලා ගෙවල් ඇස් කළා සේරම දේවල් කරලා බබාලා දෙන්නත් එක්ක ඉතින් ඇඳට එනවා. ගොඩාක් දවස් වලට එහෙමයි. සතියට ඉතින් ওই දවසක් දෙකක් වගේ ඉතින් මෙයාලා නිදාගත්තේ නැති වුණොත් මිසක් මේ හැම වෙලාවකම වගේ වෙන අනිත් දවස් වලට 7:00 වෙද්දි ඉතින් මගේ වැඩ ටික මම ඉවර කරගන්නවා. ඒ වුණාට ඉතින් අද නම් ඔන්න ඒවා මොකුත් හරියට කරගන්න බැරි වුණා. මොකද ඉතින් දවල් වරුවේත් මම සැරෙන් සැරේ චුට්ට නිදාගත්තා. අනිත් එක ඉතින් බබාලා දෙන්නත් එක්කමයි හිටියේ. එයාලත් ඉතින් නිදාගත්තේ නැහැ හරියට. ඒ නිසා ඉතින් දවල් වරුවේ කරගන්න බැරි වුණ වැඩ ටික ඔක්කොම ඉවර කරලාම තමයි ඉතින් මම නිදාගත්තේ. චූටි බබාලා ඉන්න ගොඩක් අම්මලාට ඉතින් ওই ප්‍රශ්නේ තියෙනව නේද? ඊයේත් නම් මට ඒ වගේ දවසක් තමයි මම නිදාගද්දි 11 විතර වුණා. ගෙවල් ඇස් කරලා සේරම කරලා නිදාගද්දි අද නම් ඉතින් ඒ තරම් වෙලා ගියේ නැහැ. මේ ඉතින් බබාට නූඩ්ස් එකක් තමයි හදලා දුන්නේ. බිත්තර එහෙම දාලා බත් කෑවේ නෑ යා අද කොහොමවත් මේ උදේට කෑවෙත් නැහැ දවල්ට කෑවෙත් නැහැ. ඒ නිසා ඉතින් මේ කිරි බිබී තමයි හිටියේ සෙම හින්දා වෙන්නේ නැති. ඊට පස්සේ දැන් නූඩ්ස් එකක් හදලා දුන්නාම ඒක නම් හැබැයි කෑවා. චූටියාව නිදි කරවලා ඉවර වෙලා තමයි ඉතින් මම වැඩ ටික කරන්න ගත්තේ. 7:00 විතර වුණා ඉතින් එයා නිදාගද්දි. ඊට පස්සේ පපාට කෑම එක හදලා දීලා මං ඉතින් මල් වලට වතුර ගහන්න ගත්තා. ඒක මම පස්සේ පෙන්නන්නම්කෝ ඔයාලට. වතුර දාලා ඇවිල්ලා තමයි ඉතින් මේ මමත් කාලා එහෙම භාජන ටිකක් රැස් කරලා වතුර එකක් ඉතින් රත් වෙන්න තිබ්බා. ලොකු පුතාගේ ඇඟ සෝදන්න ඕන නිසා. මගේ කිචන් එක විතරක් ඉතින් අස් කරලා හරියන්නේ නැහැ නේ. මෙන්න මෙයාගේ එකත් ඉතින් ඔය ගොමම අස් කරා. මේ මං උයන වෙලාවට ඉතින් එයත් මෙතෙන්ට වෙලා ඉඳන් උයනවා. මං ඉතින් දැන් එහෙම ඉතින් ළඟ තියාගෙන බලන්න ලේසි නිසා තමයි එතනින්ම හදලා දීලා තියෙන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝ බලපු යාළුවෝ දෙන්නෙක්ම මට කියලා තිබුණා මෙන්න මේ ලිපට දාලා පොලිතියෙන් එහෙම පුච්චන්න එපා කියලා. දැන් ඉතින් මං ඒ වැඩේ කරන්නේ නැහැ. හැබැයි ඉතින් මට වල දාන්න විදිහකුත් නැහැ. ඒ නිසා මං ඉතින් ඔක්කොම එකතු කරලා මේ රෑ වෙලා ඉතින් එළියට දාලා තමයි පුච්චලා දාන්නේ. ගේ ඇතුළට දුම එන්නේ නැති වෙන්න. වෙනදාට ඉතින් මම මේක පුච්චපු ගමන් ගෙට ගිහලා දොර වහගන්නවා. අද ඉතින් මේ වීඩියෝ කර ඉන්නවා දැක්කට පස්සේ ලොකු පුතාත් ඇවිල්ලා උන් ළඟට වෙලා කැරකි ඉන්නවා. මේ දුම ඉතින් විස නිසා මේ ගේ ඇතුළට යන්නේ කිව්වට ඉතින් අහන්නේ නැහැ මම මෙතනට වෙලා ඉන්න හින්දා. එයා කොහොමත් මේ හරියට ගිනි ගොඩවල් වලට එහෙම ආසයි. ඒ චුට්ටක්වත් බය නැහැ ඉතින්. මේ එක දේවල් පුච්චන්න දාන්න ඒවට ඉතින් හරි කැමති. ඒ නිසා ඉතින් මේ ගියේම නෑ ඉතින් ගේ ඇතුළට. ඒ ටික පුච්චලා දාලා එද්දි ඉතින් වතුර එක උණු වෙලා තිබුණා. දැන් ඉතින් මෙයාගේ ඇඟ ටිකක් සෝදන්න තමයි හදන්නේ. අද නෑවෙත් නැහැ සෙම නිසා. මේ නිින්ද යන්නේ නැහැ නැත්තම් ඒ නිසා ඉතින් උණු වතුරෙන් ඇඟ ටිකක් හොදනවා. ඒත් ඉතින් නාන්න නැති දවස් වලට නම් මට නම් ඉතින් කොහොමවත් නිින්ද යන්නේ නැහැ. ඒ නිසා ඉතින් මොන ලෙඩේ තිබුණත් රෑ 12ට හරි නානවා. මේ නැත්තම් ඉතින් ඇඳේ ඔහේ දෙපැත්තට පෙරලි ඉන්නවා මිසක් මේ නිින්ද යන්නේ නැහැ මට නම් නෑවේ නැත්තම්. දැන් ඉතින් මේ කාමරේ තස් කරලා දාන්න ඕනේ. බලන්නකෝ ඉතින් තියෙන විදිහ.
ඔන්න බලන්නකෝ මේ ඇඟ සෝදලා නිදාගන්න කියලා කිව්වම ආයෙත් ඉතින් චිත්‍රපතයි පාට පෙට්ටියයි අරන් ඉඳගත්තා. මේ දැන් ඉතින් රෑ 9යි වෙලාව. මේ දැන් ඉතින් ඕන චිත්‍ර අඳිනවා. මටත් ඉතින් හොඳයි මගේ වැඩ ටික කරගන්නකම් ඉන්න එක නම්. ඒ වුණාට ඉතින් ඔහොම හිටියාම ඊට පස්සේ රෑ 12ක විතර වෙනකම්ම මේ නිදියන්න ඕමනාවක් නැහැ ඉතින්. අද හොදපු රෙදි ටිකක් ඉතින් තියෙනවා නමන්න සින්දුවක් එහෙම අහගෙන ඒ ටිකත් ඉතින් ඒ ගමම නමලා දාන්න ඕනේ කියලා හිතනවා. කුලනීලවදන සවන පිනන මේ චණ්ඩ සූර්ය නගරේ දුවිලි සරණ සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවන සිලිලාර සිත නයන හරදේ සිඳින කුලනීලවදන සවන පිනන මේ චණ්ඩ සූර්ය නගරේ දුවිලි සරණ සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවන අරවින්දේ මතු දවසක පිපුණාවේ කිනෙගත් නගරේ එහෙමද? දොයි මත නැද්ද දැන්? අපි දොයනකන් ඉන්නවද? අපි වැඩ ටික කරනකන් ඉන්නවද දොයන්නේ නැතුව? ෂෝයි බබෙක් ඔයා. දෙයිති හරි වැඩක් වෙලා තියෙන්නේ අපිට. මෙතනින් ඉතින් අනේන ගානටම මෙයාලා කැම ඉල්ලනවා. ගේ අත ගාන අතරේ ඉතින් එයාටත් කැම ටිකක් දාලා මේ ඉතුරු ටිකක් ඉතින් අතු ගාන දාන්න තමයි හදන්නේ. මට ඉතින් සාමාන්‍ය හොලෝස්ස ගන්න බැරි තරම් ලොකු අමාරුවක් තිබුණොත් ඇරෙන්න මේ අනිත් හැම දවසකම වගේ ඉතින් මං කොහොම හරි නිදා ගන්න කලින් නම් මේ වැඩ ටික කරනවා. ගෙවල් සේරම මාස් කරලා අතු ගාලා ඔක්කොම කරලා තමයි ඉතින් නිදාගන්නේ. මගේ යාළුවෝ මේක දැකලා නැහැ නේද? මං හිතන්නේ මං කලින් මේක පෙන්නලා නැහැ. මේ අපි කෑම ගන්න පාවිච්චි කරන්නේ දැනට මේ මේසෙ තමයි. තාම ඉතින් කෑම මේස පුටු සෙට් එහෙම හදලා නැහැ. මේක ඉතින් මම මේ මට පුළුවන් විදියට ලස්සනට තියාගෙන ඉන්නවා. මේක නිකම්ම නිකන් අර මේ ලෑලි වලින් තියෙන මේසයක්. ඒකට රෙද්දක් දාලා මේ මේකට දාලා තියෙන්නේ මේ සුදු පාට රේන්දයක්. ඒක තමයි ලස්සන ඩිසයින් එකක් විදියට නමලා එහෙම දාලා තියෙන්නේ. පස්සේ ඉතින් ලස්සන එකක් හදාගන්න ඕනේ. දැනට ඉතින් තියෙන එක ඔය විදියට පාවිච්චි කරනවා. මේසෙත් ඉතින් හොඳට ඩෙටෝල් ටිකක් එහෙම දාලා පිහදාලම දැම්මා. මොකද මේ මම බබාලා නාවන්න ගන්න බේසන් ටිකත් මේ රැට ඒ නාවන ජෝක්කු එහෙම ඔක්කොම ටික හොදලා මේ විදිහට නමලා තියෙනවා මෙතනින්. එතකොට ඉතින් උදේ වෙද්දිත් ඒ ටික වේලිලා තියෙනවානේ. මෙන්න මේක බලන්නකෝ. මේ ඔක්කොම ඉතින් ගෙවල් ලස් කරලා ඉවරනාට පස්සේ මේක තමයි මම කරන වැඩේ. මේක ඉතින් මම ඉස්සර ඉඳන්ම පුරුද්දක් විදිහට කරන දෙයක්. මට අර මේ එයා ෆ්‍රෙෂ්නස් වල එන මේ සුවඳට මම කැමති නැහැ. ඒ කියන්නේ මට ඒවා සැර වැඩි. වෙලාවකට මේ ඔළුව කැක්කුම් වගේත් අල්ලනවා. ඉතින් ඒ නිසා මම මේ කම්ෆර්ට් කියන ෆැබ්‍රික් කන්ඩිෂනර් එක මේ වගේ ස්ප්‍රේ බොටල් එකකට දාලා වතුර ටිකක් දාලා ඒක තමයි මම මෙච්චර කල් පාවිච්චි කරේ. ඒ කියන්නේ මේ මම බෝඩි මේ ඉන්න කාලේ ඉඳන් මෙහෙමයි. ඒක අර ඇඳටත් එක්ක මේ හැමදැනටම මේ ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒක අර මේ ෆැබ්‍රික් කන්ඩිෂනර් එකක් හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මට මෙන්න මේක දැන් අලුතෙන් හම්බුනේ. මේක ගැන නම් කියලා වැඩක් නැහැ. ඇත්තටම පුදුම සුවඳක් තියෙන්නේ. මේ
මාර සුවඳයි. හරි ඒක අර සැර සුවඳකුත් නෙමෙයි. ඉතින් මේ මං කාලයක් තිස්සේ දැන් අවුරුදු ගාණක්ම පාවිච්චි කරේ මේ වැඩේට මේ අර කම්ෆර්ට් එකේ නිල් පාට එක. ඉතින් දැන් එදා කඩෙන් ඉල්ලද්දිත් මං ඒකම මේ මට ඒ කඩේ එක්කෙනා තමයි කිව්වේ මේක නම් දාලා බලන්නකෝ කියලා. මේ ඇත්තටම ඉතින් ආයෙ නම් දැන් මම මේක තමයි දිගටම ගන්නෙ. ගොඩක් ලොකු එකක් ගත්තෙත් නැහැ. ඉතින් මේ කියන්නේ මම සුවඳ ඉතින් කොයි වගේ වෙයිද කියලා දන්නේ නැති නිසා මේ චූටි එකක් ගත්තේ මේක රුපියල් 100 ගාණක් වගේ උනේ මට මතක විදිහට. ඔන්න බලන්නකෝ ඉතින් මේ මම වතුර ගහලා තියෙන විදිහ තනි කරම ඉතින් අර මේ මඩ වෙනකම්ම ගැහුවා. ඒ කියන්නේ අර හොඳ වැස්සක් වැස්සා වගේ දෙමෙන්නම මේ මඩ වෙලා යන්නම හොඳටම වතුර ගැහුවා. මොකද ඉතින් උදේ වෙද්දි කොහොමත් මේ වේලිලා තියෙනවනේ. ඒ නිසා මිදුලටයි ගස් වලටයි සේරටම මේ පැයක් විතර ගියා මේ වැඩේටත් මට. සැරෙන් සැරේට වැඩ කරන එක මම බටේ දාලා තිබුණා ටිකක් වෙලා එළියට. ඒක ඉතින් අතේම තියාගෙන ඉන්න වෙලාවකුත් නැහැනේ. කොහොමද ඉතින් හොඳටම වතුර ටික නම් ගැහුවා. මොකද මේ කාලේ මේ චුට්ටක් ඉතින් ගහලා වැඩකුත් නැහැ. අනිත් එක තවල් කාලේ ගහලා වැඩකුත් නැහැ. මේ ගස් වලට ඉතින් අල්ලන්නෙත් නැහැ. ඒ තරම් සැර අවුවක් නේ වැටෙන්නේ. කලින් ඉතින් දවස් 3කට විතර කලින් දවසක තමයි වතුර ගැහුවේ. මේ ආයෙත් දැන් මේ නිදාගෙනනකොට මට ඒක මතක් වුණා. එදා ඉතින් වතුර ගැහුවේ මෙයාව එක අතකින් වඩාගෙන මේ අනික් අතෙන් බටේ අල්ලගෙන. ඒත් රෑ වෙලා තමයි ගැහුවේ. මේ එදාත් ඉතින් මේ මහ රෑ වෙනකම් ඇහැරලා හිටියා. 8:00 9:00 විතර වෙනකම් වතුර ගැහුවා. ඉතින් ඒ වෙනකම්ම මෙයාත් ඉතින් වඩාගෙනම තමයි හිටියේ. එදාත් ඉතින් නිදා ගන්න අඬනවා. මේ ලොකු බබාත් ඉතින් එයාටත් අර බලා ගන්න පුළුවන් මේ සීමාවක් තියෙනවනේ. ඉතින් ගොඩක් වෙලා ඉතින් එයාත් බලාගත්තා. ඊට පස්සේ ඉතින් බැරිම තැන මේ ඒක තනිය අතකින් වඩාගෙන තමයි ඉතින් වතුර ටික ගහගත්තේ. දැන් ඉතින් 9:00 වෙලාව. ඔන්න ඉතින් දැන් තමයි වැඩ ටික ඉවර වුණේ. දැන් ඉතින් හොඳට වොෂ් එකක් එහෙම දාගෙන නිදා ගන්න තමයි හදන්නේ. සෙම කියලා තිබ්බට ඉතින් මේ වොෂ් දාන්න නැතුව ඉන්නත් බැහැනේ. ඔන්න සීතල වතුරෙන් ඉතින් නාගත්තා. ලෙඩ හොඳ වෙන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් හිටියනම් මට බැනුම් අහලා පණ යනවා. චූටියාගේ බඩු ටිකත් ඉතින් අරන් ආවා මේ කාමරේට. මෙන්න මේකත් ඉතින් මේ කාලයක් තිස්සේ ඉඳන් මට තියෙන පුරුද්දක්. කොහෙ ගියත් ඉතින් මේ නිදා ගන්න ඇඳට යනකොට අර තනියට වගේ ඉතින් වතුර බෝතලයක් නම් ඕනෙමයි. මේ තනියට නෙමෙයි ඉතින් උදේ වෙද්දි කොහොමත් ඔකෙන් භාගයකට වඩා බොනවා. මේ දවල් කාලෙට නම් මට එච්චර වතුර පෙවෙන්නේ නැහැ. රැයට නම් හැබැයි ගොඩක් වතුර බොනවා. ඒ වුණාට හැබැයි මේ මං අහලා තියෙන විදිහට නම් රැයට එච්චර වතුර බොන එක හොඳ නැහැලු. මේ ඒත් ඉතින් මොකද කරන්නේ දැන් ඒක පුරුදු වෙලා. දවල්ට නම් මේ කාලා බිව්වොත් ඇරෙන්නේම වතුර පෙවෙන්නෙම නැති තරම්. චූටියා ආවට පස්සේ ඉඳන් ඉතින් මෙන්න මේක තමයි මේ මගේ බොඩි ස්ප්‍රේ එක වෙලා තියෙන්නේ. බොඩි ස්ප්‍රේ නෙවෙයි ඉතින් දැන් ඒවා පාවිච්චි කරන්න හොඳ නැහැනේ. හොඳ නැහැ කියන්නේ මේ ඒ සැර ඉතින් බබාටත් මේ හොඳ නැති වෙයි කියලා මට හිතෙන නිසා මම කොහොමද දැන් මේ බබාගේ දේවල්ම තමයි මාත් පාවිච්චි කරන්නේ. ක්‍රීම් ගන්නෙත් නැහැ. කලින් වැස්ලින් එක ගෑවේ දැන් ඒත් බේබි ක්‍රීම්මයි ගන්නෙ. මෙන්න මේ චූටි නෙට් එක දාලා තිබුණට මේ අයින් කරලා බලද්දි ඉතින් මදුරුව 3 දිනක් විතරම ඇතුළට ගිහිල්ලා අර මේ බඩවල් පිරෙන කම්ම ලේ බීලා ඇත්තටම මේ මාර තරහයි යන්නේ. ඒක දැක්කාම නම් ඒ අර වටේට කොට්ටක් තියලා මන් තද කරලා තිබුණේ. ඒත් අනේ මන් දන්නේ කොහෙන් රින්ගනවද කියලා. දැන් ඉතින් මේ නෙට් එක දැම්මත් මේ සමහර දවස්වලට ඉතින් උදේට බලනකොට මදුරුව 2-3 දිනක්ම ඇතුලේ ඉතින් නෙට් එක එහෙම හිල් වෙලත් නැහැ. කොහෙන් එනවද දන්නේ නැහැ. අනිත් එක ඉතින් මේ එන මදුරුව කන්නේ චූටි එක්කෙනාගෙම තමයි. එක්ක ඉතින් මේ අපේ කාලේ ඉතින් අපෙන් ලේ බීලා ගියා නම් මොකද නේද? එහෙමත් නෑ මේ චූටි එක්කෙනාගෙම තමයි කන්නේ. ඔන්න ඉතින් ලොක්ක දැන් තමයි ඇඳට ආවේ. ඒත් ඉතින් ඔන්න මේ නිදිමතක් ගෑවිලාවත් නැහැ ඉතින්. දැන් ඉතින් මේ ෆෝන් එකෙන් කාටුන් එකක් දාලා දෙන්නලු නිින්ද යනකම්. මම ඉතින් ඒක දැන් දාලා දෙන්න තමයි හදන්නේ. නැත්තම් ඉතින් මේ චූටි එක්කෙනාව ඉඹිනවයි තුරුල් කරගන්නවා. ඊට පස්සේ ඉතින් එයාවත් ඇහැරවනවා කොහොම හරි. ඒ නිසා ඉතින් ඔන්න කාටුන් එකක් දාලා දුන්නා. මේකත් ඉතින් මේ ෆෝන් එක ඕෆ් වෙනකම්ම බලාගෙන ඉන්නවා. ඒත් සමහර දවස්වල නිින්ද යන්නේ නැහැ. ඔහොම තමයි ඉතින්. මට ඉතින් මේ වෙලාවකට පව් කියලා හිතෙනවා.
මොකද මේ මම ඉතින් චූටි බබා ගාවනේ ඉන්නේ මැදේ මෙහා පැත්ත නිසා එයාව මේ අනිත් පැත්තෙන් වැටෙයි කියලා ඉතින් ලොකු කොට්ට පෙලියක් තියලා තමයි තියෙන්නේ. තාත්ති නැති දවස්වලට ඉතින් මේ තනියම ඉතින් දෙපැත්තෙම කොට්ට තියලා නිදා ගන්නකොට මේ එයාට හරි දුකයි ඉතින් එහෙම. එයා දවසක් මේ හැස් දෙකේ කඳුළු පුරවගෙන මගෙන් අහනවා "ඇයි මල්ලි ඉන්න පැත්තෙත් කොට්ට තියන්නේ" කියලා. මට මේ බයයි එයා ගොඩක් දඟලන නිසා මේ චූටි එක්කෙනාගේ ඇඟ උඩට එනවනේ. ඒ නිසා ඉතින් එතනිනුත් කොට්ට තිබ්බාම "ඇයි ඔයා මෙතනිනුත් කොට්ට තියන්නේ" කියලා මේ කඳුළු පුරවගෙන කිව්වා ඉතින්. හරි දුකයි ඉතින් එදා නම්. දැන් ඉතින් මේ නිදාගත්තට මේ පැය 8න් 8ට දෙන බෙහෙත් එකක් ඉතින් දෙකට විතර දෙන්න තියෙනවා. ඒත් ඉතින් මම බලනවා පුළුවන් වුණොත් තමයි හැරවෙලා දෙන්නේ. මොකද ඉතින් ඒක කරන්න බැරි වැඩක් ඇත්තටම. මේ හස්බන්ඩ් නැතුව ඉතින් හරි අමාරුවෙන් තමයි බෙහෙත් එකත් පොවා ගන්න. තනියෙන් පොවා ගන්න බැහැ ලොකු පුතාට. චූටියා නම් ඉතින් ඔය කටට දැම්මම කොහොම හරි බොනවා. 10:00 විතර වුණා ඉතින් මේ සේරම වැඩ ඉවර කරගෙන ඇඳට එනකොට කොහොමද ඉතින් දැන් මම මේ වීඩියෝ එකත් හදලාම තමයි නිදාගන්නේ. දැන් ඉතින් මේක වොයිස් කරලා ඉවර වෙද්දී මේ 1:00යි වෙලාව. දැන් තමයි ඉතින් ඔන්න මම නිදාගන්නේ. එහෙනම් ඉතින් මගේ යාළුවෝ හැමෝටම තෙරුවන් සරණයි. අද වීඩියෝ එක ටිකක් ඉතින් වෙනස් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලගේ අදහසත් මට කියන්නකෝ. හැමෝම එන සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනින්ම ආයෙත් ඔයාලා බලන්න එන්න.